කීර්තිමත් න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකි. විශ්වයේ ගවේෂකයෙක් සහ මානව දර්ශනයේ නොපසුබට උත්සාහයේ සංකේතයක් වන හොකින් වර්ෂ 1942 ජනවාරි 8 වන දින ඔක්ස්ෆර්ඩ්හි උපත ලබා ඇත. වර්ෂ 1959 ඔක්තෝබර් මාසයේදී එනම් වයස අවුරුදු 17දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ආරම්භ කළ හොකින් එහිදී පළමු පන්තියේ උපාධියක් ලබා ගත්තේය. පසුව කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වී සාමාන්‍ය සාපේක්ෂවාදය සහ විශ්වවිද්‍යාව පිළිබඳ විශේෂීකරණය වූ ව්‍යවහාරික ගණිතය සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් අතර මහා පිපුරුමේ සිට කළු කුහරය දක්වා විශ්වයේ ආරම්භය සහ ව්‍යූහ පිළිබඳ ඔහුගේ කෘතීන් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළේය. කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු මුල් කාලයේදී ඔහු විටින් විට බිම ඇද වැටෙන්නට විය. හොකින්ගේ පටක පරීක්ෂණයකින් වෛද්‍යවරුන් අනාවරණය කර ඇත්තේ ඔහු චාලක නියුරෝන ආබාධය නම් අති දුර්ලභ රෝගයකින් පෙළෙන බවයි. මේ තත්ත්වය යටතේ වුවද හොකින් 1962 දී ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ස්වාභාවික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය දිනා ගැනීම ඔහුගේ විශිෂ්ටත්වය විදහා පෙන්වීමකි. සිය ආචාර්ය උපාධිය සඳහා ඔහු විසින් තෝරාගනු ලැබුවේ සාධාරණ සාපේක්ෂවාදය හා විශ්ව විඥානය යන ශ්‍රේෂ්ඨයි. මේ අවධිය වන විට හොකින් සිය රෝගය නිසා නිතර පීඩා විඳි අතර ඇවිදීමේදී පවා ඔහුට දැනුනේ විශාල අපහසුතාවයකි. මේ අභියෝග මැද්දේ වුවද 1966 දී ඔහු සිය ආචාර්ය උපාධිය දිනා ගත්තේය. ඒ ව්‍යවහාරික ගණිතය හා න්‍යායාත්මක භෞතික විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර යටතේය. ඔහු 1970 දී කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ බාහිර මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය. 1977 දී ඔහුගේ වයස අවුරුදු 35 දී ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගුරුත්වාකර්ෂණ භෞතික විද්‍යාව පිළිබඳ මූලාසනාරූඪ මහාචාර්යතා තුරෙන් පිදුම් ලැබුවේය. එය ඔහුගේ වයසට සාපේක්ෂව ඔහුගේ දක්ෂතාව සඳහා ලද ඉතා ඉහළ තනතුරකි. එමෙන්ම මේ වෙන විට හොකින් ලෝක පූජිත ගෞරව නාම ත්‍යාග පදක්කම් හා සම්මාන විශාල සංඛ්‍යාවක් දිනාගෙන ඇත. ඒ අතරින් ඇඩම්ස් සම්මානය, AFR/S එඩින්ටන් පදක්කම යන ඉතා ඉහළ ගණයේ ත්‍යාග පදක්කම් හා සම්මාන රාශියකට ඔහු හිමිකම් කියයි. 1971 වසරේදී ජෝර්ජ් එලිස් සමග එක්ව ඔහුගේ පළමු ග්‍රන්ථය වන කාලය හා අවකාශය පිළිබඳ මහා පරිමාණයේ ව්‍යූහ සම්පාදනය කළේය. මීට අමතරව ඔහු ලෝකයේ සාමය පවත්වා ගැනීම උදෙසා ලෝක යුද්ධවලට එරෙහිව පරිසර විනාශයට හා පරිසර උණුසුම් වීම නවතාලීමට මෙන්ම පරිගණක වෛරස් වලටද විරුද්ධව පවා තම මතය නොබියව ඉදිරිපත් කරමින් ඒවාට විරුද්ධව අරගල කළ සැබෑ මිනිසෙකු බවද පැවසිය යුතුය. විශිෂ්ට ගුණාංග රැසකින් හා මනා පෞරුෂයකින් සමන්විත මේ විශේෂ චරිතය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා දැක්විය හැකිය. ජීවිතයේ අනපේක්ෂිත බිඳ වැටීම් සමූහයක් හමුවේ අකම්පිතව ඊට මුහුණ දී ලොව දස දිගෙහි ජයදද නැංවූ විද්වතෙකු ලෙස කීර්තියක් අත්කර ගැනීමට සමත් වූ මේ අසහාය මිනිසාගේ ජීවිතය සියලු දෙනාටම මහත් ආදර්ශයකි. Audio Jungle.